චන්දිම අබේවර්ධන ශ්‍රී ලංකා හරි සන්ධානය වෙනුවෙන් අපි ලංකාවේ මේ වෙලාවේ බලශක්ති ක්ෂේත්‍රය දෙදරවීමකට ලක් කරලා තියෙන දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳව දෙවැනි පැමිණිල්ල ගොනු කරන්න කටයුතු කරා. පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා අපි අල්ලස් කොමිසමට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ලංකාවේ විශාලතම ටෙන්ඩර් ගනුදෙනු වෙන මේ ඩොලර් බිලියන් එකක එහෙම නැත්නම් ගල් අඟුරු ටොන් ලක්ෂ 15ක මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක මිලදී ගැනීමට සම්බන්ධ වෙන ටෙන්ඩරය ඉතාම දූෂිතයි. අමාත්‍යවරයා මේ ඉන්දියාවේ ඖෂධ සමාගමක ලංකාවට හොරහාල් ගේන්න පාවිච්චි කරපු දේශීය සමාගමක් භාවිතා කරලා ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ තීරණාත්මකම ගල් අඟුරු සැපීම දෙන්න උත්සාහ කරනවා කියලා. අපි ඒ වෙලාවේ රටටත් ආණ්ඩුවටත් අල්ලස් කොමිසමටත් කියා හිටියා මේ ටෙන්ඩරය ප්‍රදානය කරොත් මේ අදාළ දූෂිත සමාගමට කිසිදු හැකියාවක් නැහැ නියමිත ගුණාත්මකතාවයෙන් යුක්ත ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කාල සීමාව ඇතුළත දෙන්න කියලා. අද අවාසනාවකට වගේ අපේ ඒ අනාවැකිය සත්‍ය වෙලා තියෙනවා. ආණ්ඩුව කිසිදු චෝදනාවක් ගැන කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගැන තැකීමක් කරන්නේ නැතුව මේ දූෂිත ටෙන්ඩරය ප්‍රදානය කරා අදාළ දූෂිත සමාගමට. ඒ දූෂිත සමාගම මීට කලින් කරලා තියෙන්නේ සතොසට මේ නීති විරෝධී ආකාරයට හාල් මෙට්‍රික් ටොන් 30000ක් ගේන්න කරපු ගනුදෙනුවක් විතරයි. අද ලංකාවට අවශ්‍ය ගල් අඟුරු නැව් 38න් 3ක් ගෙනල්ලා තියෙනවා මේ අදාළ සමාගම. ඒක අදාළ තාක්ෂණික පිරවිත්‍යාරණ සම්පූර්ණ කරන්න බැරි. ඒ කියන්නේ අදාළ තාප දහන ධාරිතාවේ නැති ඊටාම බාල තත්වයේ ගුණාත්මක බවින් අඩු ගල් අඟුරු කියලා මං හිතන්නේ නලින්ද ජයතිස්සත් ඊයේ පිළි අරගෙන තිබුණා. මේ පිළිබඳව අපි දිගින් දිගටම ප්‍රකාශ කරලා සිටියා. මෙහෙම තත්ත්වයක් උදා වුණොත් ලංකාවට අවශ්‍ය ගුණාත්මකතාවයෙන් යුක්ත බලශක්ති ප්‍රබල වෙච්ච ගල් අඟුරු අපිට ආනයනය කරලා ඉවර කරගන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ රටේ විදුලිය බිඳ වැටෙන්න පුළුවන්. මේ රටේ මිනිසුන්ට යන එනමන් නැති වෙන්න පුළුවන්. මේ රාජ්‍ය නැවතවතාවක් අස්ථාවර වෙන්න පුළුවන් කියලා. අද මේ වෙනකොට තිබෙන තත්ත්වය තමයි මේ දූෂිත අමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්තියත් විනාශ කරලා පුනර්ජනනීය බලශක්තිය සදාකාලිකවම අකුලන්න පුළුවන් වෙන විදිහට ඊටාම ප්‍රශ්නකාරී අනීතික ජාතික විදුලි බල ප්‍රතිපත්තියක් කියලා ලිපි කඩමාල්ලා පත්‍ර කඩමාල්ලා ක්‍රියාවන් නම් උත්සාහ කරමින් ඉන්නවා. ඒ අතරතුරේ මේ ගල් අඟුරු මගඩිය හින්දා අද නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෛනිකව මෙගාවොට් 100ක ජනන ධාරිතාවක් අහිමි වෙලා තියෙනවා. එක පැත්තකින් පරිසර ප්‍රශ්නය අධික අලු ප්‍රමාණයක් නිෂ්කාශනය වෙනවා මේ දහන ක්‍රියාවලියෙන්. දෙවනුව අපිට නිෂ්පාදනය කරගන්න තියෙන බලශක්තිය මෙගාවොට් 810 වෙනුවට 710 දක්වා ස්ථිරව පහළ වැටලා තියෙනවා. මේ කියන්නේ මොකද්ද? මේ ඉතුරු වෙන මෙගාවොට් 100 සපුර ගන්න ජල විදුලි බලාගාර ටික මේ දූෂිත ආණ්ඩුව භාවිතා කරනවා රටේ බලශක්ති පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනයි කියලා. අවසානයේ වැස්ස නැති කාලේ වෙනකොට මේ රටේ බලශක්ති සැපයුම ලබා දෙන්න පුළුවන් විදිහේ ජල විදුලි බලාගාර පද්ධතියක් අපිට අහිමි වෙනවා. එතකොට තමයි මේ මගඩිය ඊළඟ ඩීල් එක එන්නේ. ඒ තමයි හදිස්සි ඩීසල් බලාගාර විදුලි මිලදී ගැනීම. ඒකකයක් රුපියල් 90 වෙන්න පුළුවන් 200 වෙන්න පුළුවන් 300 වෙන්න පුළුවන් 400 500 වෙන්න පුළුවන්. එතනත් බිලියන ගානක ගිහිල්ලා. දැන් මට දැනගන්නට ලැබිලා තියෙනවා විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්න අනුසාරයෙන් දැනට වෙලා තියෙන පාඩුව රුපියල් බිලියන 10යි කියලා. ඒ කියන්නේ ගල් අඟුරු නැව් 38න් 3ක් ගෙනල්ලා අපිට බලශක්ති ක්ෂේත්‍රය ඇති වෙලා තියෙන පාඩුව බිලියන 10යි. ඒ වගේ 10 ගුණයක්. ඒ කියන්නේ බිලියන 100ක පාඩුවක් වෙන්නට නියමිතයි. එතකොට ඊට අමතරව ඩීසල් මාෆියාවට ඕන විදියට අධිමිල තාප බලාගාර විදුලිය මිලදී ගැනීම හින්දා රටට වෙන පාඩුව ගණනය කළ නොහැකි තරම් විශාල බිලියන ගාණක්. රටේ විදුලි මිල ඉහළ ගිහිල්ලා රටේ උද්දමනය වැඩි වෙලා ජීවන අපහසුතාවලට අපේ පාරිභෝගිකයෝ ලක් වෙනකොට එයින් ජාතික ආර්ථිකයට වෙන පාඩුව තවත් බිලියන ගාණක්. ඉතින් අර නලින්ද ජයතිස්ස මහත්තයා මම මේ වෙලාවේ එක වැදගත් දෙයක් කියන්න කැමතියි. මේ චෝදනාවෙන් මේ මගඩියෙන් ගැලවෙන්න නිකන් දඩයක් ගහලා වැඩේ ෂේප් කරගන්න හදන්න එපා මහත්මයා. මෙතන තියෙන්නේ මුළු රටම ගිනි තියලා තමන්ගේ මඩිය සරි කරගන්න හදපු ඊටාම දූෂිත උත්සාහයක්. මේ දූෂිත උත්සාහය ගැන අපි අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගිය අවුරුදු සැප්තැම්බර් කිව්වා. මේ වෙනතෙක් ඒ පිළිබඳ විමර්ශන කටයුත්තක් ආරම්භ වෙලා නැහැ විධිමත්ව. ඒක කනකාටුවට කාරණයක්. බලාපොරොත්තු වෙනවා එතුමන්ලා කොමිෂන් සභාව ඒ ගරු කොමිෂන් සභාව ඒ අදාළ විමර්ශන කටයුත්ත කරලා මේ ගල් අඟුරු හින්දා ඇති වෙච්ච පාඩුව සහ ඩීසල් බලාගාර හින්දා ඇති වෙන නියමිත පාඩුව සහ රටේ බලශක්ති සුරක්ෂිතතාවයේ අනතුරේ දාලා රටේ ආර්ථිකය නැති කරපු පාඩුව තුනම මේ ජනතා විමුක්ති පෙරමුණේ බලශක්ති ඇමතිවරයාත් මේ ආණ්ඩුවත් මේ කැබිනට් මණ්ඩලයනුත් අය කරගන්න කටයුතු කරයි කියලා.